නිහොන්නො ඉයේ ජපන් නිවාස. ජපන් නිවාස සෑදීමට යොදා ගන්නා දැව වර්ග දෙකක් ඇත. සුගි, හිනොකි. ජපන් නිවාසයකට ඇතුළු වන විට පළමුව හමුවන ස්ථානය ගෙන්කන් ලෙස හඳුන්වනවා. ඒ වගේම ගෙන්කන් එකට අඩිය තැබීමට පෙර ඇති පටු තිරය තතකි ලෙස හඳුන්වනවා. පශිත්සු ජපන් පන්නයේ කාමර. මෙම කාමර තුළ උපකරණ අඩුවන අතර මෙහිදී සපත්තු පැළඳිය නොහැක. යෝෂිත්සු බටහිර පන්නයේ කාමර. තොකොනොමා අමුත්තන් නිවසට පැමිණි විට භාවිතා කරන ස්ථානය. කකෙජිකු බිත්ති සැරසිල්ලක්. ඉකෙබන මල් සැරසිල්ලක්. ෆුරොබා ස්නානය සඳහා භාවිතා කරන ස්ථානය. හොෂීවේ ජපන් නිවෙස්වල ඇති සැඟවුණු අල්මාරි. තතමි ජපන් නිවෙස්වල බිමට එලා ඇති පැදුරු විශේෂයකි. සබුතොන් ඉඳගන්න කොට්ට. ෆුතොන් නිදන ඇතිරිලි. වශිකමි ජපන් නිවෙස්වල ජනේලවලට භාවිතා කරන කඩදාසි විශේෂයකි. ජපානයේ නිවෙස්වල ශෝජි හා ෆුසුම ආදී කඩදාසි භාවිතා කොට සකස් කරනෙහින් කඩදාසිවලට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ජපානයේ නිවෙස්වල ඇති එන්ගව නම් ස්ථානය නිවසේ ඇතුළත හා පිටත සම්බන්ධ කරන විශේෂ අවකාශයකි. අතීතයේ සිටම ජපන් ජාතිකයින් ජපන් නිවෙස් ලීවලින් සාදනු ලැබූ අතර ජපන් ජාතිකයින් මේ දක්වා ගස්වැල් සමග බැඳුණු දිවියක් ගත කළ බව එයින් කිව හැකිය.